දෙමළ භාෂාවේ යම් කිසි දෙයක් අවශ්‍යයි මට ඕනේ right ඕනේද එපාද ඕනෙමද right ඕනේ කියනකොට දෙමළ භාෂාවෙන් කියනවා බබා වේනුම් කියලා කියනවා right යම් කිසි දෙයක් අවශ්‍යයි නම් වේනුම් කියලා භාවිතා කරනවා අර මෑතකදී සින්දුවක් එහෙම වෛරල් වුණේ අයියෝ සාමිනී එනක වේනම් වේනුම් කියන්නේ ඕනේ වේනාම් කියන්නේ එපා නී එනක වේනාම් උඹ මට එපා දැන් මට මේක ඇති වෙලා තියෙන්නේ වේනාම් right වේනාම් කියලා කියන්නේ එපා හරි එහෙනම් හොඳට මතක තියාගන්න යම් කිසි දෙයක් අවශ්‍යයි නම් වේනුම් කියලා කියනවා නැත්නම් වර්නුම් කියලාත් කියනවා යාපනයේ පැත්තට එහෙම ගියාන් පස්සේ මේ ප්‍රොනවුන්ස් කරන විදිය වචන ටිකක් වෙනස් right වර්නාම් කියලා කියන්නේ එපා වේනාම් කියලාත් කියනවා හරි දැන් ඔයා යනවා තෝෂ්‍ය කඩේකට ගියහම පස්සේ මස් මාළු මොකුත් නැහැ නේ තමිල් විදියට මේ කන්න බොන්න තියෙන්නේ ඔයා කියනවා දැන් සිංහල භාෂාව නිසා දෙමළ භාෂාවේ එකිනෙකට සමාන වෙච්ච වචන ගොඩක් තියෙනවා මුදලාලිට මුදලාලි කියලාමයි කියන්නේ මුදලාලි තෝසෙයි වර්නුම් මුදලාලි තෝසේ ඕනේ මුදලාලි ඉට්ලි වර්නාම් මුදලාලි ඉට්ලි එපා මුදලාලි වඩේ වර්නුම් මුදලාලි වඩේ ඕනේ right මුදලාලි ප්ලේන්ටි වර්නාම් ටී වර්නුම් මුදලාලි ප්ලේන්ටි එපා ටී ඕනේ right මුදලාලි ප්ලේන්ටි වර්නාම් right මුදලාලි ප්ලේන්ටි වර්නාම් ටී වර්නුම් ටී එකක් ඕනේ හරි